හරි රිද්දන්න එපා. හරි හරි ඔහොම ඉන්න. පිහාටු කැඩිලා. මං හිතන්නේ ලණුව කැපුවා නම් හරි. මෙතනින් කපමු. ඉන්න පිහ ගන්න. ඒ කපයිනේ. ආපා. ආන්. අනේ දන්නේ අර උගේ ඇගෙන් කැඩිලා. උගේ ඇගෙන් අල්ල ගන්න. ඕක පැනලා ගියොත් එහෙම කොයින්ද මං එනක. මම ඉන්න පුතේ. දන්නේ නැහැ. අනේ ඔයා මොනා කරන්න ගිහිල්ලාද පැටළුනේ ඈ ඔහම ඉන්න අපි වාට රිද්දන්නේ නැහනේ ඔහම ඉන්න පැටළුන් අරිනකම් ඔයාගේ පිහාටු ඉදන් කැඩිලානේ උකුස් අද හවස අපි කුඹුරට එද්දි මේ මොනරෙක් පැටලිලා මේ නූලේ රිදෙනවද නෑනේ අලින්ට අලියනවට තමයි මේ නූල ඇදලා තියෙන සාමාන්‍ය අපේ ඇස් මට්ටමින් විතර ඒකේ කොහොම හරි මේ වී කණ්ඩාපු මොනරා ඇගිලිලා යද්දි පැටලිලා පැටලුණාට පස්සේ ටිකක් හොඳටම දඟලලා හොඳටම කියන ගොඩක් දඟලලා මේ මං ලණුව කප නූල කපන හරිය හොඳටම දඟලලා මේ ෆවුන්ඩේෂන් නූල්නේ දඟලලා පැටලිලා හොඳටම එයාට ගොඩක් කැඩිලත් තිබුණා ඊට පස්සේ අපි එමීට පීයක් අරගෙන කැපුවා ඉතින් එයා හොඳටම බය වෙලා හිටියේ අපි ගෙදර ගෙනියමු ගෙදර ගෙනියමු ඒක මේ පිහාටු අර වතුරට ගම් වතුරට ගෙදර ගෙනියලා වහලා උඩිය පෙඟිලා හොඳටම බෙල්ල විතරයි උඩ තිබුණේ අපි අද්දිත් මේ වතුරේ මේ යට වෙලා ඇඟ සම්පූර්ණයෙන්ම ඔතන මේ හරියට අඩි 6ක් විතර එහයින් තියෙන්නේ අඩි 10ක් විතර එහයින් තියෙන්නේ මේ වතුර බහින කුණු වැලක්. ඕකේ එනවා ඉන්නවා කිඹුලු දෙන්නෙක්. මේ ඊයේ හවස මේ කට්ටියම කියන්නේ අපි යනවනේ ගිරව් එලවන්න මොනරු එලවන්න. ඒ යනකොට මේ හවසක මේ කොකෙක් ඉඳලා කිඹුලා කොකාට ගසලා ගත්තා කොකා කන්න ගත්තා. වතුර ඇතුළට ඇදගෙන ගියා. අපි ගියේ නැත්තම් අද කියන්නේ දහන්දෑවේ ගොඩක් වැස්සනේ. අපි ගියේ නැත්තම් සමහරට කිඹුලා අල්ලගෙන යන්නත් ඉඩ තිබුණා. කොහොම හරි ඉතින් මේ උත්සාහ කරලා ටිකක් මහන්සි වෙලා වෙලාවට පිහියක් තිබුණෙත් නෑ මේ අර වප්පියක් තිබුණේ ගහනවා කැපෙන පිහියක් අනේ මේ දැක්කන ඉස්සෙල්ලා නැගිටලා මීට මේ යොම් අර පිහිත් උඩෙන් යන්තම් නූල් කපලා මේ ඒ ටික මේ ගල් මේ ගැටේ කපලා අයින් කරේ ගලවලා පිහාටු කැඩිලා තිබුණ සෑහෙන්න වතුර මම මේ පොඩි කරලා මේ අරගෙන යන්න ඕනේ. අතාරින්නකෝ යා. පිලනු මේ නූල කපලා ඉවරයි. ඌයි ආයි හැමීට. අර මේ ගොඩ බිමකට ටිකක් මේ එක්කගෙන ගියා අපි මේ වේලෙන්න තියන්න කියලා. මේ වෙලාවේ 5:00 විතර අතාරින්නකෝ යා. ආයි වේලෙන්න විඩක් නැහැ. කියන්නේ අවුවක් නැහැනේ අපිට වහින බය වෙලා තියන්නේ. එයා කොහොම හරි අන්තිමට මේ එතනින් පැනලා ගියා මේ ඉගිලෙන්න බෑ. පිහාටු තෙමිලා බර වෙලා තියෙන්නේ. ඔහෙන් තියන්න. අතාරින්නද? යන්න බෑ කලන්තේ හැදිලා ඉන්නේ. හොට කැඩලාද මන්ද හොට ඇතුළේ මේ වකුට මේ කෑල්ලක් නෑ මොකද උනේ ඔයාට ඈ අද රැයට පිහාටු වේලෙන්නේ ගෙදර ගෙනියමු කින්ද දැන් රැයට තියලා යන්න බෑ බයයි වේල ගන්නවා වේල පුළුවන් නම් යන්න ඒ ඌ යන්නේ තේ පැත්තටමනේ කවන්නේ යන්න පුළුවන් නම් කීපුලේ කවන්නේ ඉගිලෙන්න බෑ බයේ හිටියේ තිබ්බට මොකද වෙලා තියෙන්නේ පිහාටු බරයි වේලෙන්න ගහක් උඩට වෙලා ඉන්න ඕන මං කිව්වා ගෙදර ගෙනියමු කියලා ඇහුවේ නෑ ගිහිල්ලා දැන් අර ටික කයි දැන් අර වතුර යන්න බෑ උඩින් ලියද්දි ටික කයි ඇවිදින්න පුළුවන් ඉගිලෙන්න බෑ තේන් සිද්ධ වෙනවා ලානුව කපන්න එපා ගොබයක් කන්නේ පැටලලා තිබ්බ විදිය අල්ලගන්න
කිව්වා ගෙදර ගෙනියන කියලා. ඇහුවේ නෑනේ. ගෙදර ගෙනියලා වහල උඩින් තියපනම් හරි. මොනලා ගිහිල්ලා විනාඩි 10ක් ගියේ නෑ මේ අලි ඇවිල්ලා හිටියා. එතන ඒ කුණු වෙල හරියට මේ තියෙන ගම් වතුර පේන්නේ. අලි 7-8 දෙනෙක්ම ඇවිල්ලා හිටියා පේන්නේ නෑ මෙතන වීඩියෝ එකට ටිකක් දුරයි ඉතින්. ඇවිල්ලා වතුර නනා ඉන්නවා. රෑ වෙනකොට 6:30 වෙනකොට ගමට එනවා. අලි වැටක් දැන් පැත්ත පළාතේ නෑ මේ කම්බියක්වත් කිසිම දෙයක් නෑ. ගම් වතුරට ගහගෙන ගිහිල්ලා තියෙන්නේ. තාම වනජීවී එකෙන් අලි වැට ගහන්නවත් තීරණයක් නෑ. තාම බලන්නවත් ආවෙත් නෑ. මොනවා කරනවද දන්නේ නෑ. ඉතින් මිනිස්සු ගිහිල්ලා රකින්නවා. අපේ කුඹුරත් රකින්න දැන් මම මේ වීඩියෝ එක එඩිට් කරන වෙලාවේ අපේ මහත්තයා 6:30 වෙනකොට ගියා. කෑම එකත් බැඳගෙනම අරගෙන ගියා මේ ගිහිල්ලා කන්න කියලා. නැත්තම් කුඹුර විනාශ කරනවා. අපේ නම් අපි දෙවෙනි පාර නෙමෙයි පුරුවේ ගම් වතුරට යට වුණ හින්දා තාම වතුර බැහැලත් නෑ. මේ ලියදි වෙල මේ වපුරන්න වී ගහන්න මේ වතුර බැහැලා නෑ. නැත්තම් අලි ඇවිල්ලා විනාශ කරනවා මේ රැක්කේ නැත්තම්. අලි 7-8 දෙනෙක් ගියපුවාම ඇති ඉතින්. කන්න දෙයක් නැති වුණාට මේ කමන්නේ ගියත් ඇති. සම්පූර්ණ අර පැලපත ඔක්කොම පොඩි වෙලා විනාශ වෙලාම යනවා ඉතින්. ජීවිතේ ඔහොම තමයි ජන ජීවිතේ පොළොන්නරුවේ.